අද දවස අපට විශේෂ දවසක් තිබෙනවා. ආමෙන්. පාස්කුවට පෙර 6 වෙනි ඉරිදා දවසට අද හඳුන්වනවා. පාස්කුවට පෙර 6 වෙනි ඉරිදා දවසට හඳුන්වනවා. ගිය ඉරිදා පාස්කුවට පෙර 7 වෙනි ඉරිදා දවස. බදාදා අලු බදාදා හැටි නම් කළා. එතන ඉඳන් දින 40ක් නිරාහාර කාලය හැටියට චාතාරි කාලය හැටියට හඳුන්වලා ලබනවා. ඉතින් මේක කිතුරු ජනතාවට විශේෂ කාල පරිච්ඡේදය තිබෙනවා. ආමෙන්. ඊට ද්වේෂන දිව්‍යන් වහන්සේගේ වචනය ඔබ සම බෙදා ගන්න සූදානම් වෙන්නේ. අද මාර්තුකාව තෝරා ගැනීම. අද මාර්තුකාව තෝරා ගැනීම දෙබල පරිවර්තන නැහැ. නැවත අපි වැඩේ කරගෙන යන ඉස්සරහට. අද දවසේ මාර්තුකාව තෝරා ගැනීම. අපි නිශ්චල වෙමු. අපේ හදවත සූදානම් කර ගැනීමු. යහපත් තෝරා ගැනීම සඳහා. ඇස්වසාගෙන දවසේ සූදානම් වෙන්න. ඔබගේ ජීවිතය තෝරා ගැනීම හඳුනා ගන්න පිණිස. දෙවියන් වහන්සේ දවසේ වචන අපට බාරයි. ඔබ වහන්සේ කතා කරන්නට ස්තුති වේ ස්වාමිනී. ඔබ වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ මේ දේව ජනත තේරුම් ගන්න ඔබ වහන්සේ ආත්මයන් වහන්සේ අනුග්‍රහ දෙන ස්වාමිනී. මේ කාලේ විලඩු ක්‍රියා කරන සිළු බාහිර බාධාවල අන්තකර බලවේග සාතංග උපායන් යේසුස් වහන්සේ ඔබගේ නාමයෙන් බැඳ දමෙන් ඔබ සුද්ධ බලවත් සියල්ල බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. හලෙලූයා. අද දවසේ මම ඔබෙන් අහන්න කැමතියි ඔබට යමක් ලැබුණොත් ඔබ ඒක තෝරා ගන්නවද? තෝරා ගන්න ප්‍රථම මොහොතක් ඒ ගැන මෙනෙහි කරලා බලනවද? අද ලෝකයේ මිනිස්සු ගොඩක් දේවල් තෝරාගන්නේ තමන්ගේ ප්‍රඥාව අනුව. එහෙම නේද? තමන්ගේ ප්‍රඥාව අනුව තමයි අද බොහෝ මිනිස්සු ගොඩක් දේවල් තෝරාගන්නේ. අද දවසේ ඔබ බයිබල් කියවීමට අහුම්කම් දුන්නා. සුද්ධ වූ ලූකේ සුභාරංචිය 4 වෙනි පරිච්ඡේදය 1:13 දක්වා. අපි දන්නවා අපේ ගැලුම් කාර්යයන්ෝ අපේ මිදුම් කාර්යයන්ෝ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මහත් පූජා කළ ජේසුස් වහන්සේගේ තෝරා ගැනීම ගැන තමයි අද දවස් අපි මොහොතක් කල්පනා කරන්න යන්නේ. හැමදාම එකම දේශනාව තමයි අපි කරන්නේ. නමුත් අද දවසේ දේශනාවේ වෙනසක් තිබෙනවා. අද දවසේ මම හිතනවා මේ වචනේ ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වේවි කියලා. අපි දන්නවා යේසුස් වහන්සේ සේවය ආරම්භ කර ප්‍රථම දින 40ක් නිරාහාරව වනාන්තරයේ සිටියා යාඥා කරමින්. දින 40ක්. රැවල් 40ක්, දවල් 40ක්. මෙවැනි නිරාහාරය පැවැත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? වහන්සේ අධික කුසගින්නක් ඇතිවීම. අධික කුසගින්නක්. අද දවසේ යේසුස් වහන්සේට අධික කුසගින්නක් ඇති වෙනකොට මේක කවුද දැක්කේ? යක්ෂයා දැක්කවිල්ලා. මේක යක්ෂයා දැක්කවිල්ලා. අද දවසේ ඔබ කිතුණුවෙක් හැටියට ක්‍රිස්තියානි ජීවිතයට ඇතුල් වෙන විට එක පැත්තක්. තව පැත්තක් ඔබ සේවයට ඇතුල් වෙන විට ඔබ අලුත් පියවරක් තබනවා. සාමාන්‍ය ජනතාව කිතුරු ජීවිතය ආරම්භ කරනවා. තවත් ජනතාවක් සේවය සඳහා ඊට වඩා පියවරක් ඉදිරියට එනවා. ඔය නිකන් එන්නේ නැහනේ. තමන්ගේ පාපය අතහැරලා, තමන්ගේ දුර්වලකම් අතහැරලා, තමන්ගේ වැරදි අතහැරලා අලුත් ජීවිතයක් ආරම්භ කරමින් තමයි ඔවුන් කිතුණු ජීවිතයට පරිවර්තන වෙන්නේ. සේවය කරන අය මෙතෙක්කල් වැරදි මාර්ගයේ ගමන් කළා නම් ඒ සියල්ල අතහැරලා තමයි ඔවුන් සේවයට අතගසන්නේ. කවුද මේක දකින්නේ? යක්ෂයා දකිනවා. යක්ෂයා මේක දකිනවා. එදා දවසේ යේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව හිටියේ ඇයි? දෙවියන් වහන්සේගේ සැලැස්ම මහ පොළවේ ක්‍රියාත්මක කරන්න. හොඳට තේරුම් ගන්න. ඔබගේ පරණ ජීවිතය අතහැරලා අලුත් ජීවිතයට ඇතුල් වෙන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත මහ පොළවේ ඉෂ්ට කරන පිණිස. කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් කිතුණු ගමනක් යනවා කිතුණු දරුවෝ හැටියට. තව කණ්ඩායමක් ඉන්නවා දෙවියන් වහන්සේගේ කැඳෙම තුළ සේවය කරන්න ආරම්භ කරනවා. අද දවසේ ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබගේ ක්‍රිස්තියානි ජීවිතයට ඉන්න හතුරා කවුද කියන එක ඇවිල්ලා. මිතුරොත් ඉන්නවා හතුරොත් ඉන්නවා. යේසුස් වහන්සේට
ගෝලියොත් හිටියා හතුරුත් හිටියා ඇවිල්ලා. අපි දකිනවා යේසුස් වහන්සේ හතුරු කණ්ඩායම අපට වෙනම හඳුනා ගන්න පුළුවන්. ජනතාව අතර යේසුස් වහන්සේගේ හතුරු හිටියා. ඊළඟට පාලන තන්ත්‍රය ගත්තාම පූජක පන්තිය ගත්තාම එතන ගියන් පස්සේ සභාව ඒ කියන්නේ අධිකරණ පද්ධතිය ගත්තාම මේ හැම කණ්ඩායම තුළම ප්‍රබල හතුරු යේසුස් වහන්සේට විරුද්ධව හිටියා. එයා සේවය ආරම්භ කරන සමග සහතන් පමණක් නෙවෙයි යක්ෂයා පොළඹපු බොහෝ අය මේ ස්ථානයේ ඔවුන් සමග හිටියා කියලා බයිබලයේ සඳහන් කරනවා. අද දවසේ ඔබත් කිතුරුවෙක් හැටියට පා තබන විට දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට සේවය කරන්න එන විට යක්ෂයා පමණක් නෙවෙයි ඔබ සමග ඉන්නා වූ විශාල කණ්ඩායම් ඔබගේ නෑදෑයෝ වෙන්න පුළුවන් මිත්‍රයෝ වෙන්න පුළුවන් අසල්වාස් වෙන්න පුළුවන් දේශීය ජනතාව වෙන්න පුළුවන් ඔහු බෙදෙනවා ඔබට විරුද්ධව අපි මේ කාරණා දැනගෙන මේ කිතුණු ගමන නැත්නම් කිතුණු සේවය කරන්න අවශ්‍යයි කියන එක දේශනාව ආරම්භෙව පැහැදිලිව සඳහන් වෙනවා. යේසුස් වහන්සේ බඩගින්න හිටිය බව දැක්කේ සාතන්. ඒ වගේ ඔබ යම් තීරණයක් කරන අලුත් ජීවිතයක් ආරම්භ කළා කියන දකින්නේ යක්ෂයා. අපි මේක තේරුම් අරගෙන අපි මෙතන ඉදිරියට යන් එන්න පරිවර්තන කරන්න. හලෙලුයා දැන් තමයි දේශනාව පටන් ගන්නෙ. ආමෙන්. හලෙලුයා. ඊළඟට අපි යමු ලෝකේ සුභාරංචිය 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. සුදු ලූක් 4 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදය. එකල යක්ෂයා උන්වහන්සේට කතා කොට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අනකල මැනවයි කීවේය. ආමෙන්. සාතන් ප්‍රබල චෝදනාවක් ගෙනාවේ නැහැ. දෙබල භාෂාවෙන් කියවනවද? அப்பொழுது பிசாசு அவரை நோக்கி நீர் தேவனுடைய குமாரனேயானால் இந்த கல் அப்பமாக்கும்படி சொல்லும் என்றான். දැන් අපි දන්නවා යේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව හිටියේ. මේක හඳුනාගත්ත එක පුත්‍රයෙක් තමයි යක්ෂයා. යක්ෂයාට අවශ්‍ය වුණේ යේසුස් වහන්සේගේ තිබෙනා වූ ස්වභාවයෙන් එතුමාව පරීක්ෂා කිරීමයි. පළවෙනි ස්වභාවය මොකද? එතුමා බඩගින්න හිටියේ. අපි මේ කාලේ නිරාහාරව ඉන්නවා දින 40, දින 21, දින 7 අපි නිරාහාරව ඉන්නවා. නිරාහ හිටියේ අපිට මොකක්ද සිද්ධ වෙන්නේ? බඩගින්න. යක්ෂයා දැක්කා යේසුස් වහන්සේ එක දවස් දෙකක්ම දින 40ක් නිරාහාරව හිටියා. ඒ නිසා අවශ්‍ය පන්දුව අපි ක්‍රිකට් ගහනකොට ක්‍රීඩකයාව අවුට් කරන්න ඕන නම් ක්‍රීඩකයාට ගහන්න බැරි පන්දුව දාන්න ඕනේ. ගහන්න පුළුවන් පන්දුව දැන් මොකද වෙන්නේ? ඔව් 4 පාර ගහයි, 6 පාර ගහයි නැත්නම් එක රන් එකක් හරි ගනි. ඒ නිසා මේ මොහොතේ යේසුස් වහන්සේට යක්ෂයා හිතුවේ ඩාඩෝ පළවෙනි පන්දුව මොකද්ද? බඩගින්න කියලා. ඇයි යේසුස් වහන්සේට රොටි මුල් කරන් පරීක්ෂාව ගෙනාවේ? බඩගින්න මුල් කරන් පරීක්ෂාවක් නෙමෙයි. ඉතින් රොටි තිබ්බද? රොටි තිබ්බේ නැහැ. එතුමා වනාන්තරෙ හිටියා ඇවිල්ලා. එතුමාට කෑම මොකුත් තිබ්බේ නැහැ. දැන් එතුමාට කෑම අවශ්‍යයි. සාතන් දන්නවා මෙයා දිව්‍යන් වහන්සේ පුත්‍රයා. ගොඩක් බලයේ තියෙන පුත්‍රයා. මෙයාට ඕන නම් රොටි ගල් කරන්න පුළුවන්, ගල් රොටි කරන්න පුළුවන්. මවල ඕන දෙයක් කරන්නමයි සුභා ධර්මයේ එතුමාගේ. සුභා ධර්මයේ දිව්‍යන් වහන්සේගේ. සුභා ධර්මයේ දිව්‍යන් වහන්සේ පුත්‍රයා. ඒ නිසා එතුමාට ඒ දේ කරන්න පුළුවන්. පළවෙනි කාර්ය තමයි යක්ෂයාට අවශ්‍ය වුණා යේසුස් වහන්සේගේ සේවයේ සැබෑ ස්වරූපය හඳුනා ගන්න. අද බොහෝතර මතක තියාගන්න. ඔබට කැඳීම ලැබෙන විට ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේ ගැලවුම්කට පිළිගන්න විට යක්ෂයා මොකද කරන්නේ? ඔබගේ ඉදිරි දැක්ම ගැන හොයලා බලනවා ඇවිල්ලා. මෙයා දැන් ආව සේවයට මෙයාට මොන වගේ සේවයක් තිබෙන්නේ ඇවිල්ලා? මෙයාට දෙවියන් වහන්සේ මොන වගේ බලයක්ද දීලා තිබෙන්නේ ඇවිල්ලා? මෙයාට මොනවද කරන්න පුළුවන්? යක්ෂයා පරීක්ෂා කරනවා ඇවිල්ලා.
යේසුස් වහන්සේව එලෙසම පරික්ෂා කළා බඩගින්න මුල් කරගෙන. අවශ්‍යතාව මොකද්ද? යේසුස් වහන්සේ කරන සේවය මොකද්ද කියලා ඔහුට හඳුනා ගන්න පිණිස. යක්ෂයා දන්නේ නැහැ යේසුස් වහන්සේගේ අනාගත ඉරණම. යක්ෂයා දන්නා යේසුස් වහන්සේගේ සැලසුම. ඒ වගේ ප්‍රේමනේ දේව දරුවනේ ඔබ කිතුණු ජීවිතය ආරම්භ කරන විට ඒක සේවය වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ඇදිහිලිවන්ත ගමකට එන්න පුළුවන්. ඔබ කැදවන විට ඔබ එන විට යක්ෂයා දන්නේ ඔබ මොකද කරන්න යන්නේ කියලා. ඔබගේ ඉදිරිය දැක්ක උ දන්නේ නැහැ. ඒක දන්නේ දෙවියන් වහන්සේ සහ ඔබ පමණයි. යේසුස් වහන්සේ පරික්ෂා කළාද යක්ෂයා ඔබ පරික්ෂා කරන්න පුළුවන්. ඔබගේ දුර්වලකමක් අල්ලගෙන ඔබව හඳුනා ගන්න පිණිස. දෙවෙනි කාරණා තමයි යක්ෂයාට අවශ්‍ය වුණා යේසුස් වහන්සේ මොන වගේ ගැලවුම්කාරද කියලා හඳුනා ගන්න ඇවිල්ලා. මොන වගේ ගැලවුම්කාරයේද? ආ දවසේ ඔබ කිතුණු ජීවිත ආරම්භ කරන විට යක්ෂයාට අවශ්‍ය වෙනවා ඔබ මොන වගේ කිතුරුවේද කියලා හඳුනා ගන්න ඇවිල්ලා. ඔබ දේව දාසයෙක් නම් ඔබ මොන වගේ දේව දාසයෙක් කියලා හඳුනා ගන්න උට අවශ්‍ය වෙනවා ඇවිල්ලා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. තුන්වෙනි කාර්යය තමයි යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ දුන්නා ආලේප මට්ටම. ඌට හඳුනා ගන්න අවශ්‍යයි. අද ඔබට මට ආලේපයක් තිබෙනවා. මගේ ආලේප මට්ටම මම දන්නවා දෙවියන් වහන්සේ දන්නවා. ඔබේ කිතුණු ජීවිතය තුළ ඔබගේ කිතුණු සේවය තුළ ඔබගේ ආලේපය ඔබ දන්නවා. ඔබේ මට්ටම දන්නවා. යක්ෂයට අවශ්‍යයි ඔබගේ ආලේප මට්ටම හඳුනගන්න. ඇයි? පළවෙනි බෝලේ මොකද්ද? ගල් රොටි කරන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ හැකියාව යක්ෂයාට පෙන්වුවේ නැහැ. ඊළඟ කාර්ය තමයි යේසුස් වහන්සේ ලෝකෙට ආවේ මොන බලාපොරොත්තුවකද? ගැලවුම්කාරයෙක් හැටියටද? එහෙම නැත්නම් වෙනත් යම්කිසි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නද? ඒක උඩ දැනගන්න ඕනකම් තිබැවිල්ල. ඔබ සේවයට එනකොට ඔබ කිතුණු ජීවිත ආරම්භ කළා ඔබ යන මාර්ගයේ ගමන ඔබේ මොකද්ද වෙන්න යනක ඒ වගේම යක්ෂයාත් ඔබ ගැන දැනගන්න කැමැත්තකින් ඉන්නවා. අවසාන හැටියට මෙවැනි කාරණා ගෙනලා තමයි රොටියක් මුල් කරගෙන යේසුස් වහන්සේව පරීක්ෂා කරන්නේ. යේසුස් වහන්සේ දින 40ක් නිර්ආහාරව ඉඳලා සේවය ආරම්භ කරන්න ආරම්භ වෙනවා සමගම මෙවැනි ගුලියක් යක්ෂයා යේසුස් වහන්සේට අඹරනවා. හැබැයි යේසුස් වහන්සේ ගුලියට අහු වුණේ නැහැ. අද දවසේ ඔබට යේසුස් වහන්සේගේ මේ සිදුවීම් විශාල පණිවිඩයක් දෙනවා. අපි ජීවත් වෙන්න ඕනේ ලෝකේ මිනිස්යන්ට අවශ්‍ය ආකාරයෙන් නෙමෙයි. අපි සේවය කරන්න ඕනේ ලෝකේ මිනිස්යන්ගේ සැලසුම් වලට නෙමෙයි. යේසුස් වහන්සේ තිබ්බ පුද්ගල ජීවිතය දෙවියන් වහන්සේ සමග. ඒ වගේ අද දවසේ ඔබට පුද්ගලික ජීවිතයක් තිබෙනවා දෙවියන් වහන්සේ සමග. ඒ පුද්ගලික ජීවිතයේ රහස් ගබඩාවල් අනවශ්‍ය තැන්වලදී විවෘත කරන්න එපා. අද අපි දකිනවා බොහෝ පාලකවරු බොහෝ දේවදාසයන් කියනවා මට මේ දේ කරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් කියලා. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බම දැක්කා Facebook එකේ. එයා ඔක්කොම දේවල් කරනවා. ඇයි එයාට බැරිද අර පාප් වහන්සේ සුව කරන්න කියලා ආවිල්ලා. මේ මනුස්සයා තුල උත්තරේ මොකද්ද? පාප් වහන්සේ මගේ ළඟට ආව මට සුව කරන්න පුළුවන්. අද දවසේ අපි මේ වගේ උගුල් වලට අහු වෙලා අපි කට ඉස්සරහා කරලා අපේ කිතුණු ජීවිතයයි අපේ සේවයයි අපේ අනාගතයයි හැමදේම නැති කර ගන්නවා. මන්ද දෙවියන් වහන්සේ ඔබව කැඳවුවේ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ සැලැස්මන ගමනක් යන්න මිසක් ලෝකයේ මිනිස්යා තුල මේවා යක්ෂයා තුල මේවා යම් ගමනක් යන පිණිස නෙවෙයි. අද දවසේ යේසුස් වහන්සේ උන්වහන්සේ පළවෙනි පරීක්ෂාව තුළ උන්වහන්සේ පෙන්වා දුන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ රහස් ගබඩාවල් අන් මිනිස්සු ඉදිරියේ විවෘත කරන්න එපා. අද දවසේ අපි මොකද කරන්නේ? අපේ රහස් ගබඩාවල් විවෘත කරලා අපේ ආත්මිතලේ වට්ටගෙන අපේ සැලසුම් ලෝකයට දීලා අවසාන අපි විනාශ කර ගමන් කරනවා. ඊළඟට ලෝකයේ මිනිස්සු යේසුස් වහන්සේගේ යම් බලාපොරොත්තුවක් තබන්න හිටිය ඇවිල්ලා. ඒ කාලේ රෝම හමුදාව
සහ රෝම ආණ්ඩුව ඊශ්‍රායල් ජනතාව විරුද්ධව ඒ පලාජය ජනතාව විරුද්ධව විශාල පීඩනයක් ඇති කරව කාලයක් ඇවිල්ලා. යක්ෂයා ඊළඟ උපාය තමයි මේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ මේ රෝම හමුදාව පරාජය කරලා දේශපාලන නායකත්වයට එන්නද කියන එක ඇවිල්ලා. උන්වහන්සේ හාස්කම අම්මගේ දේ කරන්න පුළුවන්. මිනිස්සු බලාපොරොත්තු වෙන අවසාන යේසුස් වහන්සේ තුල දේශපාලන නායකත්වයක්. යේසුස් වහන්සේ ගැටේ අහුනේ නැහැ ඇවිල්ලා. යේසුස් වහන්සේ කවදාවත් තමන්ගේ ලාභයට කෑදර නැති මිනිස්සෙක් ඇවිල්ලා. හරි යේසුස් වහන්සේ පළවෙනි පරිසරම කතා කළා. අද දවසේ අපි කිතුණු සභාව දෙස මොහොතක් කල්පනා කරලා බලමු. ආලකු වෙන්න පුළුවන්, ඇදහිලිවන්ත වෙන්න පුළුවන්. අද ඔබට මට තිබෙනවා පරීක්ෂාවල්. අද දවසේ මම දකිනවා අපි Facebook එක බැලුවොත් නැත්නම් අපි ජංගම දුරකථන බැලුවොත් ලෝකේ වෙන්න ගොඩාක් දේවල් අපි දකිනවා. මේ ළඟදී එක කාන්තාවක් මැසේජ් එකක් දානවා. ඩුබයි රටේ ඇය ඉන්නේ ඇවිල්ලා. ඇය ලංකාවේ රැකියාව සඳහා ඩුබයි වලට ගියා. ගිහිල්ලා ඇය මොකද කරන්නේ? ඩුබයි වලට ඇවිල්ලා රැකියාව විදේතු අසර වෙන කාන්තාව අරගෙන ඇවිල්ලා ඔහුට මුදල් පෙන්නලා ඔවුන්ගේ නිර්වත විකුණනවා. මේක ඇත්ත කතාවක් ඇවිල්ලා. මම හිතන හැටි විදේශ නියුත කාර්යාංශයේ අයව අත්අඩු ගන්න දැන් කටයුතු කරගෙන යනවා ඇවිල්ලා. ඇයගේ බලාපොරොත්තු මොකද? මොන ක්‍රමයක් හරි මුදල් ලැබීම. ඒ සඳහා මිනිස්සු පාවිච්චි කරනවා. තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔව් පිටරටවල ඉන්නේ ඇවිල්ලා. ඔහොම කරන්නේ ලංකාවේ ඉන්නව කාන්තාව, ඉන්දියාවේ ඉන්න කාන්තාව ඔවුන් සම්බන්ධ කරගන්නවා. ඔවුන් ඉස්සෙල්ලා ආදරයක් ඇති කරගන්නවා. ඊළඟ මොකද කරන්නේ ඇවිල්ලා? ඒ කාන්තාවට නැත්තම් මුදල් දෙනවා. නැත්තම් ෆෝන් දෙනවා. නැත්තම් වෙන රම්බඩු දෙනවා. දීලා මොකද කරන්නේ? කොහොමද ක්‍රිස්තියානි ඇදහිලිවන්ත අය මේකට අහුවෙලා තියෙන ඇවිල්ලා. නිර්වජ්ජාය රූපේ වන්න කියලා කියන ඇවිල්ලා. අනේ මේ ආදරේ මට මුදල් දෙනවා, අරව දෙනවා, මේව දෙනවා. මොකද තමාගේ නිර්වත ෆොටෝ අරන් යවනවා ඇවිල්ලා. ඊට පස්සේ ඒ මනුස්සයම කරන්නේ ඇවිල්ලා කෝටි ගණන් වලට ඒ නිර්වත ෆොටෝ විකුණලා එයා හම්බ කරනවා ඇවිල්ලා. අද යක්ෂයා කිතුරු සභාව තුළ, කිතුරු ජනතාව තුළ, ලෝකෙ තුළ තාක්ෂණය යනවා තමයි පරීක්ෂාවල් ගේන්නේ ඇවිල්ලා. අද දවසේ යේසුස් වහන්සේ මුදල් වලට කෑදර වුණේ නැහැ. යේසුස් වහන්සේ ලාභ ප්‍රයෝජන වලට කෑදර වුණේ නැහැ. යේසුස් වහන්සේ යක්ෂයාගේ උපාය වලට අහු වුණේ නැහැ. එතුමා බුද්ධිමත්ව එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගත්තා. අද දවසේ එතුමා ඔබටයි මටයි කියන්නේ මොකද? මම බලනවා අන්තර්ජාලයේ මම දන්න අයගේ නිර්වජ්ජාය රූප යනවා. අඩ නිර්වජ්ජාය රූප. හරි පුදුමයිනේ. දෙවියන් වහන්සේ කැදපු දේවදාස දාසින් නිරෝධින ජාය රූප. දෙවියන් වහන්සේ තෝරාගත් භාජන නිරෝධින ජාය රූප. සල්ලි කැදර කමට, බඩු මුට්ටු වල කැදර කමට, එක එක දේවල් ලබා ගැනීම ආසාවට අද දවසේ යක්ෂයාගේ පරීක්ෂාට අසු වෙලා එවැනි ජීවිත සම්පූර්ණ විනාශ කර ගමන් කරනවා. අද දවසේ යේසුස් වහන්සේ මුහුණ දුන්න පළවෙනි පරීක්ෂාව තුළින්ම යක්ෂයාගේ ස්වරූපය ඔබට හඳුන්වා දීලා තිබෙනවා. අද යේසුස් වහන්සේ මුහුණ දුන්න පළවෙනි පරීක්ෂාව තුළින්ම ඔබගේ අනාගතයේ මේ වැනි දේවල් වෙන්න පුළුවන් කියන අනතුරු උන්වහන්සේ ඔබට ලබා දීලා තිබෙනවා. ඔබ මම සුද්ධ මනුෂ්‍ය වෙන්න අවශ්‍යයි. ඔබ මම යහපත් මනුෂ්‍ය වෙන්න අවශ්‍යයි. ඔබ මම දෙවියන් වහන්සේගේ අඩිපාරේ ගමන් කරන මනුෂ්‍ය වෙන්න අවශ්‍යයි. ඔබ මම දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ ගමන් කරන මනුෂ්‍ය වෙන්න අවශ්‍යයි. ඔබේ ජීවිතය වටිනාකම තියෙන්නේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ. දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ. දෙවියන් වහන්සේ ඔබ තෝරාගත්තේ. දෙවියන් වහන්සේ ඔබගේ අනාගතේ සැලැස්ම දකින්නේ. ලෝකයේ මිනිස්සු ඔබේ අනාගතේ සැලැස්ම දකින්නේ. හැබැයි යක්ෂයා උත්සාහ කරනවා ඔබගේ සැලසුම් එළියට අරන් ඔබ සම්පූර්ණ ඝාතනය කළා දාන්න ඇවිල්ලා. අද දවසේ විශේෂයෙන් කාන්තා පාර්ශ්වය ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ චරිතය ගැන. ප්‍රසිද්ධ දේවකතිවරියන් අද දවසේ පාපෙට වැටලා තිබෙන ඇවිල්ලා. ඇයි? මුදල් වලට ආසාකම, මුදල් වලට වෙන කෑදරකම, ඒවා දේවදාස පූජකවරු අද විශාල ප්‍රශ්න වලට මැදිලා තිබෙනවා. සේවයේ පැත්තක තියදී අර වගේ මුදල් හොයන්න ගිහිල්ලා. ඔවුන් හිතනවා මේ යේසුස් වහන්සේම දොර ඇරියේ. මේ යේසුස් වහන්සේ මේ ආශිර්වාද දෙන්න යන්නේ.
ජේසුස් වහන්සේ මේ මාර්ග විවෘත කළා දිනේ මොහොත කල්පනා කරලා යාඥා බැලුවද මේක දෙවියන් වහන්සේගේ කාර්යයක් කියන එක ඇවිල්ලා. ලූක් 4 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදයේ මොකද කියන්නේ? යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් මනුෂ්‍යයා රොටී පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලියේ තිබේ කීසේක. ආමෙන්. அவர் பிரதியுத்தரமாக வார்த்தையினாலும் பிழைப்பான் என்று எழுதியிருக்கிறதே என்றார். මොකද මේ වෙන්නේ? මොකද මේ වෙන්නේ? මෙතන වැදගත් රහසක් තිබෙන ඇවිල්ලා. මෙතන වැදගත් රහසක් තිබෙනවා. යේසුස් කියන්නේ මොකද්ද? මිනිස්සයා රොටි වලින් පමණක් ජීවත් වන්නේය. දැන් බැරි වෙලාවත් ඒ වෙලාවේ යේසුස් වහන්සේ ගල රොටි කළා නම් මොකද වෙන්නේ? විශාල ජනප්‍රියත්වයක්. විශාල ප්‍රසිද්ධියක්. යක්ෂයා කියලා කියනවා අන්න වනාන්තරේ යේසුස් වහන්සේ වනාන්තරේ කෑම නැහැ, බීම නැහැ, මොකුත් නැහැ. මම කියලා මේ මහත්තයාට කිව්වා මේක කරන්න. මේ මහත්තයා මොකද කළේ? ගලාරා රොටි කළා. ප්‍රචාර කරනකොට යක්ෂයා. අද කාලේ ඔබ මේ පාප කරපුවාම රූපවාහිනී මාධ්‍ය වෙන්න පුළුවන්. රූපවාහිනී ඕනේ නැහැ. දුරකථන ඇති ජංගම දුරකථනේ. මේකේ තියෙන නිර්වාච ඡායාරූප දැක්කොත් ක්‍රිස්තියානි මිනිස්සුක පුදුම වෙයි ඇවිල්ලා. ඇදිලිවන්තය තිබෙන්න අසභ්‍ය දේව දැක්කොත් පුදුම වෙයි ඇවිල්ලා. අද මුදල් වලට විකිනිලා ඕ. යේසුස් වහන්සේ ප්‍රඥාවන්තය ඇවිල්ලා. යේසුස් වහන්සේ මුදල් වලට කෑදර මිනිස්සෙකු නෙමෙයි. යේසුස් වහන්සේ එහෙම අනිසාකරන ජනප්‍රිය වෙන්න ඕනකම තිබ්බ මිනිස්සෙකුත් නෙමෙයි ඇවිල්ලා. එහෙද තමයි යේසුස් වහන්සේ කියන්නේ රොටි පමණින් ජීවත් වන්නේ කීසේක. අද ඔබ එක දෙයක් තේරුම් ගන්න. ඔබගේ නිර්වාච ඡායාරූප විකුණලා මුදල් හම්බ කරලා ඒකෙන් ජීවත් වෙනවා නම් අවසානයේ මහත් විනාශයකට තමයි යන්න යන්නේ ඇවිල්ලා. අපි හිතනවා නෑ. මගේ නිරෝධ දුන්නා. එයා වික්කෙන ආදරයට ගත්ත නෑ. එයා මොකද ඒක ඔන්ලයින් දාලා කෝටි ගණන් හම්බ කරලා එයා ලොකු පොස්තක් වෙනවා ඇවිල්ලා. අපි හිතන්නේ ආදරය තමයි මගේ ෆොටෝ එක දුන්නේ කියලා ඇවිල්ලා. ප්‍රේමනේ දේව දරුවනේ අද අපි කරන හැම කාර්යය අපි හිතන අපේ ආදරයට මේ දේ සිද්ධ වෙන්නේ. ලෙන්ගතොම සිද්ධ වෙන්නේ. මට මේ මුදල් දෙන්න ආදරය නිසා, මට මේ දේව දෙන්න ආදරය නිසා නැහැ. ඔබ විකුණන සමාජයක් අද යක්ෂයා බිහි කරලා තිබෙනවා. යේසුස් වහන්සේ හිටියේ කාලට වඩා ඉතා දරුණු විදිහට අද යක්ෂයා තාස්සනය සමග පාපය කරන යුගයකට ඔබත් මමත් පාත බලා තියෙන්නේ. ඊළඟට සාතන් මොකද බලාපොරොත්තු වෙන්නේ? යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ සතුටු කිරීම නෙමෙයි මිනිස්යන්ව සතුටු කරන යේසුස් වහන්සේ කියන ලෝකෙට ප්‍රවර්ධන කරන්න ඇවිල්ලා. මිනිස්ය සතුටු රොටිය ගල රොටිය ගලා නම් සතුටු කවුද? මිනිස්යෝ. දෙවියන් වහන්සේ සෝකටපත් වෙනවා. යක්ෂ ඉලක්ක මොකද ඇවිල්ලා? මිනිස්යන්ව සතුටු කරන්නා ක්‍රිස්තුස් වහන්සේ කියන ලෝකෙට හඳුන්වන්න දෙන්නේ සාතන් ක්‍රියා කළේ. ඊළඟ කාරණය. ධනය, නිලය, බලය, ලෞකික වරප්‍රසාද වලට යේසුස් වහන්සේ කොටු කරගන්න උත්සාහ කළා. ධනය, බලය, නිලය ඇතුළු ලෞකික දේවල් වලට යේසුස් වහන්සේ කොටු කරගන්න සාතන් උත්සාහ කළා. දේව මාලිග උල්ට අරන් ගියා. දේව මාලිගම් පයින්න කිව්වා. ඊළා උස් මුදුල් ස්ථානට ගෙන ගියා. ගිහලා ලෝකෙද හැම දෙයක්ම පෙන්නුවා. මොන මට වැඳපන්. මට වැඳපන්. යේසුස් වහන්සේ වැඳද? අද ඔබට ෆෝන් එකක් පෙන්නලා මට වදින්න මම මේ ෆෝන් එක දෙලක ලක්ෂ 5ක් වන්න. දන්න ගහලා බඩ ගහලා වදී ඇවිල්ලා. මේක තමයි අපේ මනුස්සයගේ සැබෑ තත්ත්වය ඇවිල්ලා. බැලලා ලැප්ටොප් එක දෙන්න කිව්වොත් බඩ ගහලා කකුල් දෙක ලෙව ගහලා වදී ඇවිල්ලා. අද සමාජයේ මේ වගේ විකෘති වෙලා තිබෙනවා ඇවිල්ලා. අද දවසේ ප්‍රේමනේ දේවදරුවනි යේසුස් වහන්සේ මේ පරීක්ෂා තුළට මුහුණ දෙලා උන්වහන්සේ මොකද්ද කිව්වේ? මම ධනයට කෑදර නැහැ. මම නිලයට කෑදර නැහැ. මම බලයට කෑදර නැහැ. මම ලෞකික වරප්‍රසාදවල කෑදර නැහැ කියලා උන්වහන්සේ ඔප්පු කළ බැලුවා. මම මෙතන මේ දේශන හදනකොට මමත් තීරණයක් ගත්ත ඇවිල්ලා. මට වැදුනා ඒක ඇවිල්ලා. මට දැන් මාර්ග ගිහිලා ජනප්‍රිය වෙන්න ඕනක මම මේක අතහැරලා දැම්ම ඇවිල්ලා. ආ ජීවිතේ කවදාවත් දේශපාලන කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ මාව තෝරන දේ දේශපාලන කරන්න නෙමෙයි. දේශපාලන කරන්න මම උදව් කරන්නේ නැහැ ඇවිල්ලා. ඔබේ ජීවිතේ මගේ ජීවිත ගොඩාක් දේවල් අත්හැර සිද්ධ වෙනවා. උන්වහන්සේගේ මාර්ග ගමන් කරනවා. මේ දේශනාව ඔබටයි මටයි
අද සමහර වෙලේ ක්‍රිස්තියානි පාලකවරු මේ පොතේ ගොඩාක් විස්තර තිබෙනවා. ඒක ඔක බයිබල් ඉස්කෝතේ උගන්වන්නේ. ඔබට මම ටිකයි මේ දේශනා කරන්නේ. බර වැඩි කරන්න බෑනේ ඇවිල්ලා. අද සමහර ක්‍රිස්තියානි නායකයෝ තීරණ ගන්න මම ඡන්දෙ ඉල්ලන්න ඕන කියලා ඇවිල්ලා. ඇයි ඡන්දෙ ඉල්ලන්නේ? මිනිස්සු ගලවන්නද? මිනිස්සු සුභාරය දෙන්නද? ඔය ඡන්දෙ ඉල්ලන්නේ മന്ത്രിකම ගන්න. ඇමතිකකම් ගන්න. බලය ගන්න. නිලය ගන්න. එක්කෙනෙක් ඡන්දෙ ඉල්ලුවා. එයා මගේ හොඳම යාළුවා. මට මොකද කිව්වේ? මම ඡන්දෙ ඉල්ලලා දිනබැටේ ලංකාවේ ලොකුම සභාව හදනවා. ඉල්ලකට මොකද කිව්වේ? ලංකාවේ ඔක්කොම පාසල්ලා මං ගාවට දන ගහලා ඉන්නවා. මගේ හොඳම යාළුවා කිව්වේ ඇවිල්ලා. ඡන්ද 1980ක් ගත්තේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි ඡන්ද දිනනවා ලක්ෂ ගාණක් ඇවිල්ලා. මට කිව්වා කොළඹ දිස්ත්‍රික්කේ ඔයා ඉල්ලන්න කියලා. මම ඉල්ලන්න ගියේ නෑ ඇවිල්ලා. අපි ඒ කාලේ මෝඩ වැඩ කළා තමයි. දෙවියන් වහන්සේ ඔබම කැදලා වෙන්නේ ධනයට, නිලයට, බලයට මුවා වෙලා ඔබගේ චරිතය විකුණගෙන ඔබගේ නාමය කැල කරගෙන මහ පොළොවේ ජීවත් වෙන පිණිසද මොහොත කල්පනා කරලා බලන්න. එදා දවසේ යේසුස් වහන්සේ මේ ගත්ත පියවර අපි හඳුනා ගත්තා නම් එදා දවසේ යේසුස් වහන්සේ ගිය මාර්ගය ගැන අපිට වැටහීමක් තියෙනවා නම් අපි කවදාත් වැරදි මාර්ගේ ගමන් කරන්නේ නැහැ. ප්‍රේමනේ දේවදරුවනි, ආ දවසේ කොහොමද යේසුස් වහන්සේ යක්ෂයාගේ ජය ගත්තේ? කෑම දීලා, ඊළඟට ලෝකේ තිබෙන වස්තුව පෙන්නලා, ඊළඟට තවත් ගොඩක් කාරණා පෙන්නලා තමයි ලෝකය පෙන්නලා තමයි යේසුස් වහන්සේව දැහ ගන්න හැදුවේ. කොහොමද යේසුස් වහන්සේ පිළිතුරු දුන්නේ ඇවිල්ලා? ලූක් 4 පරිච්ඡේදය 4 වෙනි පදය. යේසුස් වහන්සේ උඩ උත්තර දෙමින් මිනිසයා රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලියා තිබෙයි කීසේක. ආමෙන්. அவர் பிரதியுத்தரமாக மனுஷன் அப்பத்தினாலே மாத்திரமல்ல தேவனுடைய ஒவ்வொரு வார்த்தையிலும் பிழைப்பான் என்று எழுதியிருக்கிறதே என்றார். පළවෙනි කාරණය, යේසුස් වහන්සේ සියලු පරීක්ෂාවල් ප්‍රඥාවන්තව ප්‍රතික්ෂේප කළාවිල්ලා. ප්‍රඥාවන්තව. අද දවසේ ඔබට පරීක්ෂාවක් එන විට, ඔබට පීඩාවක් එන විට, ඔබට ප්‍රශ්නයක් එන විට ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රඥාවන්තවද? මොහොතක් කල්පනා කරලා බලන්න. දෙවෙනි කාරණේ තියෙනවා, යේසුස් වහන්සේ සාතන්ට එරෙහිව භාවිත කළේ දෙවියන් වහන්සේගේ වචනය. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය. අද දවසේ ඔබත් මම සිටිනා ස්ථානය ගැන මොහොත කල්පනා කරලා බලන්න. අද දේව දාසයන්ට ඉන්නව දේව දාසයෝ දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන සම්පූර්ණ උපරිම තලයකට එනවා. කිතුණු ඇදහිලිවන්තයට ඉන්නව අයත් දෙවියන් වහන්සේ වචනේ ඉගෙනගෙන ඕන දෙවියන් වහන්සේ වචනේ පෝෂණය වුණු සෙරගක්ව සිටිනවා. ප්‍රශ්නයක් ආපුවම මොකක්ද තත්ත්වේ? ප්‍රශ්නේ විසඳන්න දෙවියන් වහන්සේගේ වචනේ නෙමෙයි ඇවිල්ලා. ප්‍රශ්නේ විසඳන්න තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ සැලැස්ම, තමන්ගේ ක්‍රියාදාමය තමයි තීරණය කරන්න ඇවිල්ලා. දිනුදු මිනිස්සෙක් කියමු. දිනුදු මිනිස්සෙක්. මිනිස්සෙ අන්ත අසරණයි. යම් කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ මිනිස්සයාට මම ඔබට කෝටියක් දෙන්න මේ දේ කරන්න කියලා. මගේ ගේ ලියලා දෙන්න, මගේ ඉඩම ලියලා දෙන්න මේ දේ කරන්න කියලා. ඒ මිනිස්සයා මොකද කරන්නේ? ගෙදරට ඉන්න හිටින්න තැනක් නැහැ. අන්ත අසරණයි. ඒ සම කරන්නේ ඒකට එකඟ වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද? මෙයාව එතනට ගෙනල්ලා ඊට පස්සේ එයාව වෙන දේවල් පාවිච්චි කරනවා. දැන් මම පිටරට කුඩු ගේනවා. ඔයා තමයි ඒජන්ට් මේක බෙදන්න ඕනේ ඇවිල්ලා. ලක්ෂ 100ක් වටන ගෙයක් දීලා කෝටි 100ක් ඒ මිනිස්සු හම්බ කරගන්නවා මේ මිනිස්සයා හරහා ඇවිල්ලා. අද ලංකාව සිද්ධ වෙනවා. අද ගෙවල් අරන් දෙනවා, මාලිගාවල් අරන් දෙනවා, වාහන අරන් දෙනවා. දුප්පත්කම නැති කරන්න. අද ගොහෝ කාන්තාව මේ ව්‍යාපාර කරනවා. කොහෙන්ද? කොහෙවෝ ඉන්න ඩුබයි තමයි ඉන්නේ ඔක්කොම ශ්‍රී ලංකාරයෝ. ඩුබයි වල තමයි ඔක්කොම. ඩුබයි කියන්නේ නිදහස් රාජ්‍යයක් ඇවිල්ලා. ඕන සල්ලහල කමක් කරන්න පුළුවන් ඇවිල්ලා.
ඕන කුපාටිකමක් කරන්න බෑ. හැබැයි අහුනොත් සොරි තමයි. පුදුම නිදහස ඉතින් ඔක්කොම යන්නේ ඩුබයි. ඔක්කොම යන්නේ ඩුබයි. ඇයි? ඩුබයි කියලා සෙල්ලම් දානවා. ලංකාවේ ගෑනුගේ නිර්වාල ෆොටෝ අරන් විකුණනවා. ලංකාවේ ඉන්න කුඩුකාරයන්ට සල්ලි දීලා ඒ බිස්නස් දියුණු කරනවා. ආමිකෙන් ගිහලා සියයන් ගිහලා ඔක්කොම අරන් එන ඩුබයි වලින් තමයි ඉන්නේ. අද දවසේ අර මිනිස්සයා කෝටි ලක්ෂ 100ක් වටිනා ගියක් අරගෙන අවසානයේ දුන්නු මිනිස්සයා ඒම කෝටියක් හම්බ කරන අන්සාසේ මේ මිනිස්සයා ආවෙලා හිරගෙදර ගියාම බේර ගන්න කවුරුත් නැහැ විලා. අද දවසේ ලෝකෙට ආල්වේ කරන මිනිස්සයා විනාශය කරා ගමන් කරනවා. අද ලෝකෙට ප්‍රේම කරන මිනිස්සයා ලෝකේ වස්තුවට වහල මිනිස්සයා විනාශ කර ගමන් කරනවා. අද දවසේ මෙවැනි පරීක්ෂා වෙනකොට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ තව පාවිච්චි. අද ඔබේ ජීවිතේ ප්‍රශ්න එන්න පුළුවන්. අද ඔබේ ජීවිතේ පීඩාවල් එන්න පුළුවන්. අද ඔබේ ජීවිතේ අමාරුකම් එන්න පුළුවන්. අද දවසේ ඔබේ ජීවිතේට අපහාස එන්න පුළුවන්. නිന്ദා එන්න පුළුවන්. පීඩා එන්න පුළුවන්. ලැජ්ජා එන්න පුළුවන්. මොකද කරන්නේ? අපි දෙවියන් වහන්සේගේ වචනේ පාවිච්චි කරන පස්සේයි. ගිය සතියේ සිදුවීමක් සිදු නැවිලා. කෙනෙක් කෝල් එකක මට බයිනවා ඉවරයි. බයින්න බැරිද මම වැන්නා. බයින්න බැරිද මම වැන්නා. මම මොකටද යාගේ බැනුව අහගෙන ඉන්නේ ඇවිල්ලා. මම මොකටද යාගේ බැනුව? ඒකේ කාලා බිලා නැහැනේ. මම වැන්නා. මේක තමයි සමාජය. අපි තනිකර දෙවියන් වහන්සේගේ වචනේ ඝාතනය කරනවා. අපි තනිකර දෙවියන් වහන්සේගේ නාමයේ අගෞරවපත් කරන ඇවිල්ලා. බැන්න කියලා බණ්ඩායි කියන්නේ නැහැ. යක්ෂයා ගොරෝණ සිංහෙක් ලෙස තමයි යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා ඔක්කොම පරිසගෙන අවසානයේ බල්ලෙක් වගේ පැනලා ගියා යන්න ඇවිල්ලා. පීඩාව එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්, අමාරුකම් මේ ඔක්කොම පරීක්ෂාවල්. යක්ෂයා කියන පරීක්ෂාවල් යේසුස් වහන්සේ යක්ෂයා පරීක්ෂාවල් ගෙනාවනම් ඔබටයි මටයි මේ යක්ෂයා පරීක්ෂාවල් ගේන්නේ නැද්ද? ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. එන දවසේ සියලු ප්‍රශ්න ඉදිරියේ යේසුස් වහන්සේ පාවිච්චි කළ දෙවියන් වහන්සේගේ වචනේ පමණයි. අද දවසේ මේ දෙවියන් වහන්සේගේ සුද්ධෝ ලියවිල තුළ ඔබගේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම විසඳුමත වෙනවා. රෝගයක් වෙන්න පුළුවන්, පීඩාවක් වෙන්න පුළුවන්, ණයබර වෙන්න පුළුවන්, හිගකම් වෙන්න පුළුවන්, හැම දෙයකටම බයිබලයේ තුළ විසඳුමත වෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේ වචන අපට දුන්නේ ඔබ කාලකන්නේ මිනිස්සේ ජීවත් වෙන පිණිස නෙමෙයි. ඔබ ණයකාරක ජීවත් වෙන පිණිස නෙමෙයි. ඔබ විවිධ ප්‍රශ්න මැදට අහුවෙලා විනාශ වෙන පිණිස නෙමෙයි. ඒ වචනේ ඔබ ජීවත් කරනවා. ඒ වචනේ ඔබේ ජීවිතය ඔබ ජයග්‍රහී මනුෂ්‍ය කරනවා. අපි මේ වචනේ හරියට පාවිච්චි නොකර අපේ වචනේ පාවිච්චි කරගෙන කියලා අපි අවසාන ඉල්ලම් කන්නව තත්ත්වයටපත් වෙනවා. ඊළඟට එහෙනම් මෙවැනි පරීක්ෂාවල් යේසුස් වහන්සේට ආවනම් ඔබට එලෙසෙන බව තේරුම් අරගෙන ඔබගේ වගකීම මොකද්ද? පළවෙනි කාරණය. යක්ෂයාට විරුද්ධවයි බයිබලයේ තියෙන්නේ. කාට විරුද්ධවද? යක්ෂයාට විරුද්ධවයි බයිබලයේ තියෙන්නේ. එහෙනම් බයිබලයේ කියව නැති මිනිස්සු කාගේ පැත්තද ඉන්නේ? කාගේ පැත්තද? යක්ෂයා පැත්තේ. බයිබලයේ කියවන කට අත උස්සන්න බලන්න සභාවේ. මට පේන්නේ නැහැ. බයිබලයේ කියවන කට අත උස්සන්න අත උස්සන්න. ඔබ ඉන්නේ දිව්‍යන් වහන්සේගේ පැත්තේ. බයිබල් නොකියන ඉන්නේ කොයි පැත්තකට ඇවිල්ලා? යක්ෂයාගේ පැත්තේ. ඒ මිනිස්සුගේ ජීවිතවල ප්‍රශ්න තිබෙනවා. තරහ වෙන්න ඔබට කියන බයිබලෙම දේශනා කරන්නේ ඒ පවුල් වල ප්‍රශ්න තිබෙනවා. ඒ ජීවිතවල ගැටලු. ඇයි හේතුව? ඕන් බයිබලයේ තිබෙනා උපාය මාර්ග උන් දන්නේ නැහැ. බයිබලයේ තිබෙනා උපාය මාර්ග ඕන් දන්නේ නැහැ. ගියේ ඉරිදා දේව මෙහෙදී මම යම් උපායක් පාවිච්චි කළා ඇවිල්ලා. සමහර හිතන්නේ එක එක දේවල් මිනිස්සු හිතන්නේ මට ඒක අදාළ නැහැ ඇවිල්ලා. කවුරු කොහොම හිතුවත්. මට ගෙදර ගියාම ෆෝන් එකේ පිරෙන මැසේජ්. මේ මගේ සභාවද? මේ මගේ සභාවද? මේම සභාව මං කවදාද දැක්කේ මේ වර්ෂිප් එක මේ নমස්කාර මේ දේශනාව කොහමද ආවේ? අද දවසේ මගේ සභාව ගැන මට ආඩම්බරයි කියලා මැසේජ් ඇවිල්ලා තියෙනවා. මැසේජ් කරුවා මෙතන ඉන්නවා ඇවිල්ලා. මම මොනවද කරේ? මම උපාය මාර්ගය පාවිච්චි කළේ ඇවිල්ලා. මම උපාය මාර්ගය පාවිච්චි කළේ මම ගෙදර කියලා හවස ෆෝන් එක බලලා මම ගෙදර ගියේ හවස 5ට විතර ගියේ 6ක් පවුල ෆෝන් එක බැලුවේ ප්‍රතිඵල තියෙනවා ඇවිල්ලා.
ප්‍රේමනේ දේවදරු පවුල තුළ වෙන්න පුළුවන්. සභාව තුළ වෙන්න පුළුවන්. ඔබේ පුජිකරගේ ජීවිතේ වෙන්න පුළුවන්. උපාය මාර්ග ඔබ පාවිච්චි කරන්න අවශ්‍යයි. ඔබේ උපාය නෙමෙයි බයිබලයේ තිබෙන උපාය මාර්ග. ආමේන්. ඔබ පාවිච්චි කරලා බලන්න. දිව්‍යන් වහන්සේ ආශිර්වාද අත්පත් කර ගන්න පිණිස ඔබේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න පිණිස බයිබලයේ බොහෝ උපාය මාර්ග තිබෙනවා. ඒවා පාවිච්චි කරන ඔබට හැම ප්‍රශ්නයක්ම ජය ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට බයිබලයේ බොහෝ උපාය මාර්ග තිබෙනවා. කිතුර වගකීම ඒ උපාය මාර්ග පාවිච්චි කිරීම ඊළඟ කාරණා තමයි යේසුස් වහන්සේ ජීවත් වුණේ දේව වචනය මත. අද ඔබ ජීවත් වෙන්න ඕනේ දේව වචනය මත. ආමෙන්. අද දවසේ ඔබත් මමත් දේව වචනය මත ජීවත් වෙමින් දිව්‍යයන් වහන්සේගේ වචන හොඳට ඉගෙනගෙන දිව්‍යයන් වහන්සේ වචන උපාය මාර්ග වල භාවිත කරන ඔබට ජය ගන්න පුළුවන්කම වෙන ඇවිල්ලා. දැන් මම යාපනයේ පළාතේ බයිල් පාසලක් කළා. ඊළඟට ඒක ඉවර වුණා පස්සේ ඊළඟට කණ්ඩායමක් ආවේ නැහැ ඇවිල්ලා. මම යාඥා කළා. දෙවියන් වහන්සේ යම් දොරක් අර දුන්න ඊට පස්සේ මම යම් උපාය මාර්ග යාඥා කළා. යාපනයේ මෙතන ඉවර වෙන්න ඕනද? දැන් මඩ කලපස් සූදානම් නෑ. දෙවියන් වහන්සේ යම් මිනිස්සු පාවිච්චි කළා. දැන් මං අඟහරුවද යනවා. ඒ පළාතේ විශාල දේවගැතිවරු සූදානම් වෙලා ඉන්නවා. ලොකු ලොකු සභා දේවගැතිවරු අපි දෙකතුල ඉගෙනගෙන ඇයි මේ ඉගැන්වීම කොහෙවත් නැහැ. මේක අමුතුම ඉගැන්වීමක්. මේක සේවය කරන මනුස්සයාට සහ ජීවත් වෙන මනුස්සයෙක් කිතුන ජීවන මනුස්සයාට සම්පූර්ණ තමයි ජීවිත සාර්ථක ගෙනියන්න පුළුවන් ඉගැන්වීම අපි කරන්නේ ඇවිල්ලා. ඒක ඉගෙන ගත්තම සෝන් එක ලස්සන ගමන යනවා ඇවිල්ලා. හොඳම සාක්ෂිය අපි බයිපාසලේ පළවෙනි ශිෂ්‍යයා ඔහුගේ සභාව බලනකොට මම ගියා. ඔව් චර්ච් එකක් හදලා විශාල සෙනගපද විශාල සේවයක් කරනවා. ඔහු දැන් 15 දින සූදානම් දෙනවා ඔහුගේ පළාතේ බයිපාසල ආරම්භ කරන්න. ඔහුගේ 8 දිනක මේස් ගන්න බයිබල් ඉගෙන ගන්න. උපාය මාර්ගය. ඔහු කියන මම රත්නපුර දිස්ත්‍රික්කේ කොහොමද තරණය කරනවා කියලා ඇවිල්ලා. උපාය මාර්ගය. ප්‍රේම දේව අද දවසේ අපි සභා පැත්ත කිතුන ඔබ දියුණු වෙන්න අවශ්‍යයි. දියුණු වෙන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ ඇවිල්ලා. මම ගිහිල්ලා දේශනා කළා. දෙවියන් වහන්සේ කොටස අපි හරියට දෙන්න අවශ්‍යයි. මමත් දෙනවා. අද අපි ඒක දෙන්නේ නැහැ ඇවිල්ලා. ඉතින් අපිට ගන්න දේවල්ට කිසිම බගතුවක් නැහැ. අද මම ගැන කතා කරන්න යන්නේ. ඒ වගේම අපි හැම මොහොතෙම දෙවියන් වහන්සේ වචනගෙන ඒ මාර්ග ගමන් කරන සරක වෙන්න අවශ්‍යයි. අපිට ගොඩාක් මාර්ග විවෘත වෙනවා. අපි ඒ මාර්ග වල යන්නේ නැහැ. දෙවියන් වහන්සේ පෙන්වන මාර්ගද යන්න අවශ්‍යයි. අපේ ජීවිතේ යමක් අපි තීන්දුවක් ගන්න ඕන නම් යාඥා කළා දෙවියන් වහන්සේ අනුමැතිය මත අපි තීන්දුව ගන්න අවශ්‍යයි. අපි තීන්දුව ගත්තම මොකද වෙන්නේ? අපි වැටෙනවා. අපි විනාශ වෙනවා. ආ දවසේ මෙවැනි කාරණා තියෙන්නේ බයිබලයේ තුල. ඒ බයිබලයේ උපාය මාර්ග අඳුරාගත්තොත් ඔබ අනිවාර්යෙන් සාතන් පරාජය කරන්න පුළුවන්කම තිබෙනවා. නැවත අපි කියවෝ ලූක් 4:4 දීර්ඝ කාල පරීක්ෂාව තුළින් දීර්ඝ කාල නිර්හාරය තුළින් මොකද්ද සාතන් යේසුස් වහන්සේ ගෙනාව පරීක්ෂාව? ලූක් 4:4 යේසුස් වහන්සේට උත්තර දෙමින් මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලියා තිබේ යයි කීසේක. ආමේන්. அவர் பிரதியுத்தரமாக மனுஷன் அப்பத்தினாலே மாத்திரமல்ல தேவனுடைய ஒவ்வொரு வார்த்தையினாலும் பிழைப்பான் என்று எழுதியிருக்கிறதே என்றார். යක්ෂය හරි බුද්ධිමත්. යක්ෂයාට දැනුමක් තිබෙනවා. යක්ෂයාට හරි සැලසුම්සහගතයි. යේසුස් වහන්සේ මේ පරිස්සය ගෙනාවේ කාරණා තුනක් මුල් කරගෙන. පළවෙනි කාර්යය තමයි මාංශය සහ ශාරීරික ආසාව මුල් කරගෙනයි යක්ෂයා පරීක්ෂාව ගෙනාවේ. මාංශය සහ ශාරීරික ආසාව මුල් කරගෙනයි යක්ෂයා පරීක්ෂා ගෙනාවේ. මනස කියනවා බඩගිනි කියලා. බඩ ඉල්ලනවා කණ්ඩ ඕනේ කියලා. යක්ෂයා ඒ කාර්ය මුල් කරන තමයි පරීක්ෂාව ගෙනාවේ. දෙවෙනි කාරණය යේසුස් වහන්සේට හාස්කම් කරන්න පුළුවන් කියලා දැනගෙන තමයි පරීක්ෂාව ගෙනාවේ. යේසුස් වහන්සේට හාස්කම් කරන්න පුළුවන් කියලා දැනගෙන තමයි පරීක්ෂාව ගෙනාවේ. තුන්වෙනි කාරණය
කාරණා දෙකයි. උත්තරේ මොකක්ද ඇවිල්ලා? ආත්මාර්ථකාමී හේතු ආත්මාර්ථකාමී කාරණා හේතු කොටගෙන යේසුස් වහන්සේ කිසි දෙයක් කළේ නැහැ ඇවිල්ලා. අද ඔබට මේක ලොකු අභියෝගයක් තිබෙන ඇවිල්ලා. ඒක මාංශේ ශරීර අවස්ථා මුල් කරගෙන අද මිනිස්සු ජීවත් වෙන ඇවිල්ලා. දෙවෙනි කාරණය ඔබට තිබෙන හැකියාව අනවශ්‍යතාවම පෙන්නලා ඔබ ඒකේ යමක් උපයන උත්සාහ කරන ඇවිල්ලා. මේ යේසුස් වහන්සේ පරීක්ෂාවේදී ආත්මාර්ථකාමී වුණේ නැහැ, ප්‍රඥාවන්ත වුණා ඇවිල්ලා. ආ දවසේ දෙවියන් වහන්සේගේ දේව දරුවැට ඔබේ ජීවිතේ එන පරීක්ෂාවලදී පීඩාවලදී ඔබ ආත්මාර්ථකාම නොවි උන්වහන්සේ කැමැත සොම ජීවත් වෙනවා නම් මේ ලෝකේ ජය ගන්න පුළුවන්. අපි කියව යෝහන් 4 පරිච්ඡේද 34 පදේ. සුද්ධ යෝහන් 4 34 පදේ තියෙන යේසුස් වහන්සේගේ සැලැස්ස මොකද්ද කියලා ඒ ස්ථාන සඳහන් වෙනවා. සුද්ධ යෝහන් 4:34 යේසුස් වහන්සේ ද මාගේ කැම නම් මා එව් තන වහන්සේ කැමැත ඉටු කර උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. இயேசு அவர்களை நோக்கி, நான் என்னை அனுப்பினவருடைய சித்தத்தின்படி செய்து அவருடைய கிரியையை முடிப்பதே என்னுடைய போஜனமாய் இருக்கிறது. මොකද යේසුස් කියන්නේ? ජීවිත හැම කාර්යයක්ම දෙවියන් වහන්සේ තුල පමණයි තබා ගන්න ඕනේ. ඊළඟට කියනවා සියල්ලට වඩා දෙවියන් වහන්සේගේ රාජ්‍ය කාරණා වලට මුල් තැන දෙන්න කියලා. ලෝකේ එහෙම නෙමෙයි. ලෝකේ වෙනත් ආකාර ඔබ මයින් උත්සාහ කරන්නේ. ලෝකේ වෙනත් ආකාර ඔබගේ ජීවිතය අවුල්ක උත්සාහ කරනමුත් ඔබ කැඳවලා තිබෙන්නේ ලෝකේ සනසන්න නෙමෙයි. මම ගිය සතිය රෝම පොත පාඩම් සූදානම් වෙනකොට මට බයිබලේ හම්බ වුණා. මට පදේ මං ගාව නැහැ ඇවිල්ලා. සරල උදාහරණයක් කැවිලා. අවුරුදු 20ක් තිබෙනවා. අවුරුදු 20ක් දැන් ඉදිරියට අවුරුදු 20ක් එනවා. මේක ඇවිල්ලා සංස්කෘතික මංගල්‍යයක්. අපිට මේකට මුදල් දෙන්න පුළුවන්ද? අපිට මේක සහභාගී වෙන්න පුළුවන්ද? අපිට මේ කොටසක් ගන්න පුළුවන්ද? පුළුවන්ද? සහජීවනයකට කතා කරා කිසිරු දේවදාසයෝ. සහජීවනයකට කතා කරා අපි බහු ආගමික බහු ජාතික ජනතාවකට රට ජීවත් වෙන්නේ ඒ නිසා අපි සහජීවන ජීවත් වෙන කියලා කිසිරු නායකයෝ කතා කරනවා. බයිබලෙ මොකද කියන්නේ ඇවිල්ලා? අපි මොකද්ද ගන්න පැත්ත? උත්තරය නැද්ද? අපට ඒ තැන්වල කිසිම පංගුකාරත්වයක් නැහැ. ඇයි? දෙවියන් වහන්සේ කුණු වලේ ඔබ එළියට අරන් තිබෙනවා. ජරා වලේ එළියට අරන් තිබෙනවා. නැවත එතන ගිහිල්ලා මුදල් දෙන්නවත් කොටස් ගන්නවත් පංකර දර නෙමෙයි. ඒක වෙනම මංගල්‍යයක්. ඒක වෙනම ආගේ වතාව. අපි තරහ නැහැ. අපි විරුද්ධ නැහැ. ඔවුන්ගේ දේ කරපදේ අපිට ගිහිල්ලා එතන සම්බන්ධ වෙන්න බෑ. කවුද කියන්නේ බයිබලේ? නමුත් අද කිතුරු නායම කියන්නේ සහජීවන ඔක්කොම ආගේ වනාවේ අරගෙන එකට කතා බහ කරලා අපි තරහ නැහැ කිසි ආගමක් සමග. අපි තරහ නැහැ කිසිම ජාතිය සමග. අපි කිසිම ආගම ස්ථානට විරුද්ධ නැහැවිල. ඔවුන්ගේ දේ කරන්න ඕනේ. ඒක ඔවුන් නමුත් අපිට ඒ ස්ථානට යන්න අයිතියක් නැහැ. අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් ඔබ මා මේ මහපොළ තබා දෙන්නේ ලෝකේ මිනිස්සු කාර්ය ඉෂ්ට කරන මේ දෙවියන් වහන්සේගේ කාරණා මහපොළ ඉෂ්ට කර පිණිසයි. අද දවසේ ඔබ මේ ගැන මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබ ලෝකේ කාරණා ඉෂ්ට කර ජීවත් වෙන්නේ එන දෙවියන් වහන්සේගේ ආහාර අනුභව කරගෙන මහ පොළේ ජීවත් වෙන කෙනා මොහොතක් කල්පනා කරලා බලන්න. ලෝක 4 පරිච්ඡේද 5 වෙනි පදය. එවිට ඔහු උන්වහන්සේ උස්නිටමකට ගෙන ගොස් ක්ෂණකයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා ඇති. பின்பு பிசாசை அவரை உயர்ந்த மலையின் மேல் கொண்டு போய் உலகத்தின் சகல ராஜ்யங்களையும் ஒரு நிமிஷத்திலே அவருக்கு காண்பித்து යේසුස් වහන්සේ ලෝකේ රාජ්‍ය දැක්කා. සාතම් පෙන්වනවා. යේසුස් වහන්සේ මොකද කරලා තීරණය ඇවිල්ලා. යේසුස් වහන්සේම රාජ්‍ය ප්‍රතිස්ථාප කරනවා. ආමෙන්. අද අපි මොකද කරන්න ඇවිල්ලා? ඡන්දෙල්ලන එම රාජ්‍ය අත්පත් කර ගන්න අපිස. මෙතන මට ආපු ප්‍රශ්නය ඇවිල්ලා. අපි ඡන්දෙ ඉල්ලනවා ඒ රාජ්‍ය අත්පත් කර ගන්න පිණිස. නමුත් යේසුස් වහන්සේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාප කරනවා. දෙවෙනි කාරණය. යේසුස් වහන්සේ පොළවේ තිබෙනා වූ ලෞකික රාජ්‍ය සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාප කරනවා. අද අපි
පොළවේ තිබෙන ගේ දොර ඉඩකඩ මිල මුදල් නිදාන ඔක්කොම ගන්න සම්පූර්ණ වෙහස මහන්සි වෙනවා. දේවදාසයෝ නිදාන් හරනවා ගිහිල්ලා. මමත් කාලයක් ඒව කළා ඇවිල්ලා. දේවදාසයෝ ගිහිල්ලා නිදාන් හර කරනවා. යේසුස් වහන්සේ පොළවේ නිදා හොයන්න ගියේ නැහැ ඇවිල්ලා. යේසුස් වහන්සේ පොළවේ තිබෙන සැප සම්පත් වලට ඔව් එතුමා සියල්ල ප්‍රතික්ෂේප කළා. එහෙනම් ඔබත් ඒ දේ කරන්න අවශ්‍යයි. තුන්වෙනිව යේසුස් වහන්සේ ලෝකේ අභක්තික ක්‍රමයේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මෙන්න තියෙන බයිබල් පොත මම ඉස්සෙල්ලා කියපු කතාව ඇවිල්ලා. යේසුස් වහන්සේ ලෝකෙ තිබෙන සියලුම අභක්තික දේවල් ප්‍රතික්ෂේප කරනවා. අපි බලමු රෝම 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ரோம 12 பரிச்சேதி பல்லவனி பாதி. அப்படி இருக்க சகோதரரே, நீங்கள் உங்கள் சரீரங்களை பரிசுத்தமும் தேவனுக்கு பிரியவுமான ஜீவ பலியாக ஒப்புக் கொடுக்க வேண்டும் என்று தேவனுடைய இரக்கங்களை முன்னிட்டு உங்களை வேண்டிக் கொள்ளுகிறேன். இதுவே நீங்கள் செய்யத்தக்க புத்தியுள்ள ආරාධනයි. එබැවින් සහෝදරයනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දායාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. පවුල් තුමා සභාවට මොකද කියන්නේ? සරලව මේ බයිපදේ පැහැදිලි කරනවා නම් ඔබ තුල යේසුස් වහන්සේ ගරු කරන බලවත් ආසාවක් තිබෙන්න අවශ්‍යයි. ඔබ යේසුස් වහන්සේ ගරු කරන්නා වූ බලවත් ආසාවක් තියෙන මිනිසෙක් වෙන්න අවශ්‍යයි. ඊළඟට කියනවා දෙවියන් වහන්සේ ගැලෙම ගැන ඔබ කෘතඥ වෙන්න අවශ්‍යයි. පෞකාරව හිටියා. අද යේසුස් වහන්සේ කල්වාගේ ජීවිත පූජා කරලා අපි එතන නිදහස් කළා. ඒ නිසා අපි ඒ ගැන කෘතඥ වෙන්න අවශ්‍යයි. තුන්වෙනි කාරණා තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමතිය තුළ අපි ජීවත් වෙන්න අවශ්‍යයි. හතරවෙනි කාරණා තමයි අපි කරන සියල්ල සුද්ධව කරන්නා වූ මිනිස්සු වෙන්න අවශ්‍යයි. කිසිම අසුද්ධ ක්‍රියාවලියකට අපිට යෙදෙන්න බෑ. ඊළඟට අපේ ශරීරය පාපේ නිසා මැරුණු ශරීරයක් වෙන්න අවශ්‍යයි. එහෙමද? දෙවියන් වහන්සේගේ මනුස්සයෙක් ශරීරය පාපේ නිසා මැරුණු ශරීරයක් වෙන්න අවශ්‍යයි. අපිට තේරෙනවද? ශරීරයේ එක දේවල් ලියනවා ඇවිල්ලා. අරක මේක. නමුත් අපේ පාපේ නිසා ශරීරය මැරිලා ඉවර. අපිට ඒව ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. ඊළඟට අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවක් වෙන්න ඕනේ. අපේ ශරීරය දෙවියන් වහන්සේ මාලිගාවක් වෙන්න. ඒ සුද්ධාත්මයෙන් පූර්ණව තිබෙන්න අවශ්‍යයි. ඒකයි පෞල්තුමා රෝම සභාවට කියන්නේ. අද දවසේ යේසුස් වහන්සේගේ ජීවිතය තුළ මේ කාරණා තිබුණා. සාතන් මොන උපාය යොදවලා පරීක්ෂා ගෙනව යේසුස් වහන්සේ පරීක්ෂා නොවුනේ නැහැ. එතුමා මිනිස්යෙක් හැටියට දේව පුත්‍රයෙක් හැටියට මේ සියලු පරීක්ෂාවලේ ජයග්‍රහණ ලැබුවා. ප්‍රේමයේ දේවදරුවනේ, අද දවසේ ඔබටයි මම කතා කරන්නේ. අද දවසේ ඔබ කිතුරුවෙක් හැටියට මේ ස්ථානයේ ඉන්න වෙන්න පුළුවන්. දේව දාසයෙක් හැටියට මේ ස්ථානයේ ඉන්න පුළුවන්. ඔබගේ ජීවිතය යේසුස් වහන්සේව ආදරණය කරමින් එයාගේ අඩිපාරේ ගමන් කළොත් ඔබට ලෝකේ ජය ගන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. යක්ෂයා ඔබව අනිවාර්යෙන් පරීක්ෂාවට ගේනවාමයි. යේසුස් වහන්සේ පරීක්ෂාවට ගෙනාවු යක්ෂයා ඔබ පරීක්ෂාවට ගේන විට ඔබ ඒ පරීක්ෂාවෙන් ජය ගන්න පිණිස ඔබ දෙවියන් වහන්සේගේ වචනේ දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචන තුළ උපාය මාර්ග දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නව මිනිස්සෙක් ජීවත් වෙන්න අවශ්‍යයි. එන්න සීල ප්‍රශ්න වල උත්තරය දෙවියන් වහන්සේගේ වචනේ දී යුතු වෙනවා. එසේ නොදුන්නොත් ඔබ පරාදයි. එහෙම පෙරදින කට්ටිය දවසේ තමගේ ජීවිතේ විනාශ කර තිබෙනවා. තමන්ගේ පෞල් පිටේ අන්ධකාරයේ හෙලා වැටලා තිබෙනවා. යක්ෂයට අවශ්‍ය ඔබව දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදුරලා ගන්නයි. යක්ෂයට අවශ්‍ය ඔබව යේසුස් වහන්සේ මාර්ගයෙන් ගලවලා ගන්නයි. යේසුස් ස්වාමී ලෝකෙ තිබෙන හැමදේම නිෂ්පලයි කියලා පරීක්ෂාද ඔප්පු කළා. ඔබ එහෙම බඩගිනි නෙමෙයි ඉන්නේ. ඔබ වේතුනේ එකක් හරි කාලත ඔබ වැරද්දට වැටෙන්නේ ඇවිල්ලා. ඔබ මුදල් තියාන තම වැරද්දට වැටෙන්නේ ඇවිල්ලා. ඔබ ගෙවල් දොර යානවල් තියාන තම පාපෙට වැටෙන්නේ ඇවිල්ලා. ඊට වඩා හොඳ දේවල් ලබා ගන්න. ඊට වඩා ලොකු දේවල් ලබා ගන්න. ඊට වඩා මහා දේවල් අවසන් ගන්න ඔබේ ජීවිතේ කොහෙද කියලා කෙලවරෙන්න කියලා. අද දවසේ ඔබේ ජීවිත මොහොත කල්පනා කරලා බලන්න. අපි ඇස් වසා ගනිමු. අපේ ජීවිතය ගැන මෙනෙහි කරමු. අද දවසේ ඔබ පාපයක් කර දෙනවා නම්
මොහොතක් අවංකව පසුතැවෙන්න. යේසුස් වහන්සේ කියන ස්වාමිනී ඔබ වහන්සේ පරීක්ෂාව ජයගත්තාසේ මටත් මේ පරීක්ෂාව ජය ගන්න ඔබේ කරුණාව දෙන්න කියලා යාඥා කරන්න. ඔබ කළ වැරදි උන්වහන්සේ දකිනවා. සමහර ඔබ කළ සමහර දේවල් ඔබ දන්නේ පාපයක් කියලා. නමුත් අද ඒ පාපය හැමතැන පැතිරලා ගිහිලා තිබෙන බව ඔබ දන්නෙත් නැතුව ඇති. මේ මොහොතේ ඔබ ගැන කල්පනා කරන්න. අගහිකම එනකොට අතේ මිටේ මුදල් නැති වෙන විට පවුලේ ප්‍රශ්න වැඩි වෙන විට ඔබට ආව පරීක්ෂාවේදී ඔබ පරාජය වුණාද? අද දවස් යේසුස් වහන්සේ කියන මගේ දුවේ පුතේ මම උඹට ජය දෙන්න සූදානම්. ඔබ කළ වරද ගැන පසුතැවියන් කියලා උන්වහන්සේ කියනවා. ඔබ කළ පාපයකට පසුතැවෙන උන්වහන්සේ කියනවා. මේ මොහොතේ ඔබ පසුතැවුනොත් උන්වහන්සේ ඔබට සමාදෙන්න යනවා. මේ මොහොතේ යේසුස් වහන්සේ ඔබ දිස බලාලා ඉන්නවා. උන්වහන්සේ කල්වාර කුරුසේ ගැලුවේ උන්වහන්සේගේ රුධිරය ඔබගේ පාපය නිසායි. ඔබ යම් මාර්ගයක් ඇවිල්ලා යක්ෂය පරීක්ෂාවට වැටලා විනාශ වෙලා ගියා නම් ලෝකේ ආශාවල් නිසා, ලෝකේ තිබෙන තෘෂ්ණාවල් නිසා, ලෝකේ තිබෙන බොහෝ කාරණා නිසා ඔබ ජීවිතේ වට ගත්තා නම් අද අවස්ථාව ලැබෙද්දී ඔබේ ජීවිතය හදා ගන්න පිණිස ඔබ මෙතෙක්කල් තෝරාගත්තේ ඔබ වැරදි තෝරා ගැනීම නම් අද නිවැරදි තෝරාගෙන එන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. මොහොත මේ ගැන හිතන්න. මම මේ කාර්ය තෝරාගත්තා. දැන් වැරදි නම් ඒ වැරද්ද හදා ගන්න දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා. දිව්‍යන් වහන්සේ කරුණාව ඔබ සම්මත වෙනවා. මේ මොහොතේ මා ඉල්ලස්නවා පාස්ටර් ඥානසේකරගෙන් අද දවසේ වචන වෙනුවෙන් ඉදිරි පැමිණ යාඥා කරන්න. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී. නිහඬ වෙමු. එතව ඉදිරි පැමිණ යාඥා කරන්න ඇති. ஆண்டவராய் இயேசு கிறிஸ்து இன்றைக்கு மூலியமாக தேவனுடைய வார்த்தை மிகவும் அழகாய் பேசப்பட்டிருக்கிறது. இந்த பிசாசுடைய ராஜ்யத்தை குறித்து பேசப்பட்டிருக்கிறது. ஆண்டவர் தாமே நமக்கு சோதனைகள் மத்தியில தான் நமக்கு ஜெயம் கிடைக்கும். போராட்டத்தின் மத்தியில தான் நமக்கு ஜெயம் இருக்கும். ஆனா ஆண்டவர் சொன்னார் ஒரு வார்த்தை, எப்படி? விழித்திருந்து ஜெபம் பண்ணுங்கள், சோதனைக்கு உட்படாதபடி விழித்திருந்து ஜெபம் பண்ணுங்கள் என்று தான் சோதனையை மேற்கொள்ள முடியும். நாங்கள் விழித்திருக்கிற பொழுதுதான் தேவனுடைய ஆசீர்வாதத்தை பெற்றுக்கொள்ள முடியும். நாங்கள் விழித்திருந்து முழங்கால் போடும் பொழுதுதான் பிசாசுடைய ராஜ்யம் நடுங்கும். அவனை தோற்கடிக்க வைக்கிறதே நம்முடைய வேலையா இருக்க வேண்டும். அல்லேலூயா. எல்லாரும் அல்லேலூயா சொல்லுங்க. அல்லேலூயா. நீங்களும் நானும் ஜெயம் கொண்டவர்கள். ஆமென். ஆவியானவர் நம்மளோடு இருந்து வெற்றி கொடை பிடிப்பார். அல்லேலூயா. நாங்கள் ஜெபம் செய்யலாம். எங்களை ஒன்று போல் நேசிக்கிற அன்பின் பரலோக பிதாவே, இன்றைய நாளிலே நிறுவனமாய் இந்த ஓய்வு நாள் ஆராதனையில் நீர் பேசின நல்ல கிருபைக்காய்மை நன்றியோடு நாங்கள் துதிக்கிறோம். இந்த நாளிலே ஆண்டவரே பிசாசை குறித்து, ஆண்டவரே எப்படி சோதனைக்கு இயேசு கிறிஸ்துவை கொண்டு போனான், அவன் சோதனைக்கு எப்படி உட்பட்டான் என்கிறதை வார்த்தையை கொண்டு நீர் பேசினதற்காக உமக்கு நன்றி செலுத்துகிறோம். இன்றைய நாளிலே கேட்ட அருமையான எங்கள் ஆண்டவரை மக்களும், ஆண்டவர் இந்த மக்களுடைய ஆண்டவர் இன்னைக்கு சிந்தனைக்குள்ளாக நீர் ஒரு காரியத்தை இன்னைக்கு புதிதாக நீர் கொண்டு வந்து சிந்தனை வைத்து அந்த சிந்தனை கூடாக நீர் பேசினதற்காக உமக்கு நன்றி செலுத்துகிறேன். இன்றைய நாளில் உம்முடைய மக்களுக்கு ஜெயம் எடுக்கவும், இன்றைய நாளுடைய பிசாசுடைய கிரியைகளை அழிக்கத்தக்கதான பேசின அந்த நல்ல காரியத்துக்காக உமக்கு நன்றி செலுத்துகிறேன். உம்முடைய பிள்ளைகளை நீர் பலப்படுத்தினதுக்காக நன்றி, எங்களையும் பலப்படுத்தினதற்காக உமக்கு நன்றி. இந்த நாளிலே அந்த வார்த்தையை கொண்டு பேசப்பட்ட தேவ தார்சனையும் கொண்டு பேசினதற்காக உமக்கு நன்றி செலுத்துகிறேன். கர்த்தாவே உம்மை கோடி கோடி சோத்திரம். இந்த நாளிலே பேசப்பட்ட ஒரு வார்த்தைக்காக ஆண்டவர் உம்மை துதித்து நாங்கள் உம்மின் நாமத்தை உயர்த்தி இயேசுவின் நாமத்தை ஜெயம் எடுக்கிறோம். ஆசீர்வதிக்கிறதுக்காக உமக்கு நன்றி சொல்லுகிறோம். துதிகன மகிமையில உமக்கு செலுத்துகிறோம். இயேசுவின் நாமத்தை ஜெபிக்கிறோம் நல்ல பிதாவே.